හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබා දුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව ඒකනායක රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. එම අවස්ථාවේදී ඔහුගේ අප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර විසින් දැනුම් දී තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ හමුව ඊයේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා සිය ප්‍රසාදය පළ කළාය. තවද ස්වභාවික විපත් වලින් සිදු වූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙල පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. දුම්රිය රියදුරන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය සඳහන් කර තිබිනි. එහි ලේකම් දිමුතු එදිරිසිංහ පැවසුවේ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජයගත් තීරණය හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බවයි. තවත් මෙවැනි කාලින පුවත් පිළිබඳ දැනගන්න දිනපතා අයිලන්ඩ් වොයිස් ඩේලි රවුන්ඩ් අප් සමග දිගටම රැඳී සිටින්න.